ස්වාමීන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ සන්ධ්‍යා කාලය නිසා. අද දවසේ වහන්සේ පුදුම දේ කළා. ඊ රාත්‍රියේ පටන් වහන්සේ හරි පුදුම දේවල් කරනවා. වහන්සේ ස්තුති කරනවා. අපි පෙරලමු යාකෝබ පොතේ 3 වෙනි පරිච්ඡේදයට. පෙරලා අපි පෙරලා ගත්තද? හරි කියවන්න බලන්න පළවෙනි පදේ ඉඳන්. මාගේ සහෝදරියනි ගුරුවරුන් වන අපට වඩා බරපතල විනිශ්චය පැමිණෙන බව දැන බොහෝ දෙනෙක් ගුරුවරු වෙනුට නොසොයන්න. මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු. යමෙක් වචනයෙන් පැකිලේ නම් ඔහු මුළු ශරීරය දමනය කරගන්නට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යෙක්ය. අශ්වයන් අපට කීකරු කරගන්න පිණිස උන්ගේ කටවල කටකලිය දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයක් හරවා ගනිමු. මෙන්න නැව් එපමණ මහත් නමුත් තද උලන් වලින් ගෙර යනු ලබන නමුත් ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමැති අතට හරවනු ලබයි. එලෙසම දිව කුඩා අවයවයක් නමුත් ලොකුවට පාරට්ටු කරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තු වෙනවා නොවේද? දිවද ගින්නක්ය. එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්. පොඩක් ඉන්න. දැන් පාවුල්තුමා මේ කතාවේදී මුල ඉඳන් එනවා හරි අමුතු පාර්ට් එක පොඩි දේවල් කියලා. නැව් ගැන කියනවා. හරිද? මොනවද කියන්නේ? තාමනවාද කියන්නේ? කටකලිය දානවා කියනවා. හරිද? නොකියා හරි ලස්සන තැනකට ගේනවා. මේ සංවාදය හරි ලස්සන තැනකට ගේනවා. මොකක්ද යා කියන්නේ? අස්වැයකට මෙහෙම කටකලියක් දාපුවාම අපිට ඒක අල්ල ගන්න පුළුවන්. දැන් අපි අණුවක් දාන හරකයකට අස්වැය පැත්තක තියන්න ඌව අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. නාසිදලා අණුව දාපුවාම. එතකොට නැව පැත්තක තියන්නකෝ. හැමෝම නැවුල ගිහින් යන්නේ නිකන් කාර් එකක් ගන්නකෝ. අර ලොකු වාහන ලොරිය මේ පොඩි සුක්කානමකින් එකවමයි කරකවනවා මේ පැත්තට කරනවා මේ පැත්තට කරනවා මෙහෙම කරකවන්න පුළුවන්. ඒ වගේ සමාන කරනවා අපේ දිව. දැන් අද මම කතා කරන්න යන්නේ දිව යටත් කරගන්න එක ගැන. හරිද? ඇයි ඊම චුට්ටක් එකේ ඇදලා ගත්තා මෙහෙදි කතා කරන්නේ? ඇයි දිව කියන්නේ? ඇයි කට කිව්වේ නැත්තේ? කට කියන්නේ දිව කිව්වේ ඇයි? දිව අල්ලගෙන කතා කරන්නකෝ. එන්නේ. හරිද? එන්නේ කිසි වචනයක්. හරිද? දිවට අපි පැහැදිලි වෙන්න ඕනේ දිව මේ කට ඇතුලේ තියෙන අපි සමහරවිට කියනවා දත් 32 වල දිව තියන් ඉන්න එකත් හරි අමාරු වැඩක් කියලා. හරිද? පොඩ්ඩේ මොනවත් ඉවරයි. හරිද? හැබැයි දිව කියන්නේ හරි වැදගත් අවයවයක්. ඒ කියන්නේ මුඛයම එක මේක ගන්නෙ දිව කියලා ගන්න මුළු මුඛයම. එතකොට මේක හරි වැදගත් අවයවයක් අපි විසින් සැලකිල්ලට ගත යුතු. පැහැදිලිද කියන එක? ඉතින් එතකොට මේක කියනවා 6 වෙනි පදේ. 5 වෙනි පදේ ගත්තොත් අපි කියනවා මොකද්ද කියන්නේ? දිව කුඩාවක් නමුත් ලොකුවට පාරට්ටු කරගනි. කුඩා ගින්නක් කොපමණ මහත් වනාන්තරයක් පත් වෙනව නේද? දිවද ගින්නක්ද? අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරයේ කිල්ටුකොළ සකල ලෝකයට ගිනි අවුලයි. ඒකට ගිනි අවුලෙන්නේ නිරෙන්න. ආය අපේ කිල්ටුකොළ අතර වෙන්නේ වටේටම ගිනි තියන්න පුළුවන් මේ දිවට. කොහොමද ගිනි තියන්න පුළුවන්? නිකන් සරල පොඩි උදාහරණයක් ගන්න. හරිද? දැන් උදාහරණයකට කවුරු හරි භාර්යාවකට කියනවා නැත්නම් ස්වාම්පු භාර්යාවකට කවුරු කියනවා අන්වාගේ හස්බන්ඩ් අරයත් එක්ක අන්න අතර කකා ඉන්නෝ මේවා පාපා මේනවනේ ඈ මං ගෙදරදී මේ ගෑණි කියලා අන්න පටන් අරගෙන දැන් ගෙදර ඒ ජීවිතේටම ගෙනි තිබ්බා පැහැදිලි කියන එක ඒ වගේ එක දේවල් අපි අපේ දිවට කරන්න පුළුවන් එතකොට දිව ඊටාම වැදගත් අවයවයක් අපේ ජීවිතේ අපි හරි ප්‍රවේශම් කරගත්තු ඒ කියන්නේ මුඛේ හරි ප්‍රවේශම් කරගත්තු දෙයක් මේ ක්‍රිස්තියානි ගමන තුල ඒකින්ද අද අපි ටිකක් බලන්න යනවා 8 වෙනි පදේ නමුත් දිව දමනය කරන්න කිසි මිනිසෙකුට නුපුළවන ඒක කැරලිකාර වූ මරණීය විෂයෙන් පූර්ණ නපුරු දෙයක්. එයින් පියාණන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා. දැන් අපි ටිකට කලින් নমස්කාර කෙරුවා. හරිද? ප්‍රශංසා කරමු. එයින්ම දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ආපු මිනිසයාට අපි මොකද කරන්නේ? මොකද්ද? ශාප කරනවා. හරිද? මේ වෙලාව යන ගමන් මොන හරි දෙයක් ආරංචි නම් ඕකට නම් හෙන ගහන්න ඕනේ කියනවා. හරිද? සමහර දන්නේ නැති මිනිස්සුෙකුට ඉන්න පුළුවන්. ආරෙන් මිසයිලක් කාලා ගහලා උන්ටත් හෙන ගහන්න කියන තමයි යන්නේ අපි. හරිද? ඇයි මේ බලන්න අපේ ජීවිතේ අපි ඉන්න තැන දෙවියන් වහන්සේ පාවුතුමා ශුද්ධාත්මයන් වහන්සේ තුල හරි ලස්සනට පේනවා. ඒක උන්වහන්සේ කියන ආත්මයන් වහන්සේ කියන උල්පතක එක සිදුරෙන් මිහිරි දියක් තිත්ත දියක් නික්මෙන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්?
ඔව් දිව ඒ වගේ තමයි. හරිද? එතකොට උල්පතක් ගත්තොත් අපි පුත්තලම් පැත්ත අපේ පැත්ත ඒ පැත්තට යනකොට වතුර ගත්තාම මොකද? කිව්ලයි. ඒන වතුර කිව්ලයි. ඒක කොයිලින්ෙන් ගත්තත් කිව්ලයි. එතකොට කොළඹ පැත්තට තෙත් කලාප පැත්තට යනකොට ඒව හරි පිරිසුදු වතුර. ඒ කියන්නේ බොන්න පුළුවන් ජලය. එතකොට පුත්තලම එකල දැන් චුට්ට වෙලා අර වතුර ඇවිල්ලා චුට්ට වෙලා හොඳ වතුර එන්න බෑ. හරිද? ගහත් ඒකේ පළත් ඒ වගේමයි. අඹ ගහක තියෙන්නේ අඹ පළ. අඹ ගහක් ගාවට ගිහිල්ලා අපි කියනවා ෂා මරු ඇපල් ගස් ටිකනේ. මරු ඇපල් ගෙඩි ටික. ඉතින් අඹ ගහ නෝ ඇපල් ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙන්න බෑ. ඒක නිසා අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ නම් අපේ දිව කියන අවයව ගැන අපි හරි ප්‍රවේශම් වේ යුතුයි. ඉතින් මේ දිවේ බලවත්කම තමයි මේ අපි දැක්කේ. දිවට මොනවද කරන්න පුළුවන්? ගිනි තියන්න පුළුවන්. හරිද? ආය අමුතුවෙන් ඕනේ නැහැ. එක පොඩි වචන දෙක තුනක් ඇති ගින්නක් අවුල්ලා දාන්න. එක වචන දෙක තුනක් ඇති සභාවේ ඉන්න සෙට් එකක්ම ගැලවිලා විසික් වෙන්න. එක වචන දෙක තුනක් ඇති ක්‍රිස්තුස් වහන්සේ වල අලංකාරව ගොඩ නැගීමෙන් ඉන්න සෙනගක් නැති කරලා දාන්න. මොකෙන්ද අපි කරේ? අපේ දිවෙන්. අපි නිකන් වචනයක් දැම්මා විතරයි ගිහිල්ලා. හායි කිව්වා විතරයි. හරිද? ඊට පස්සේ හුයි ගාලා සෙට් එකකුත් තරන් ගිහිල්ලා. හරිද? මේ ගැන අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම හිතවපු 18 21කට පෙරලන්න කවුරු හරි. මම මේ දිවේ බලවත්කම ගැන පෙන්වන්න යන්නේ. අපි කොයි පැත්තටද අපේ ජීවිතේ අපේ දිව හරවන්නේ? අර සුක්කානම හරවනවා වගේ. අපේ ජීවිතයත් ඒ පැත්තට ඇදලා යන්න යනවා. මරණයත් ජීවනයත් දිවේ වසඟයත් ඊට ප්‍රියවන්නෝ ඒ ඵල භුක්ති විඳින්නෝය. ඒ නිසා මම අද ප්‍රකාශ කරන ඕගලන්ට ඊතා ප්‍රවේශම් වෙන්න අපේ මුඛය ගැන, අපේ දිව ගැන, ඒ කියන්නේ අපි කතා කරන දේ ගැන. ක්‍රිස්තුස් වහන්සේ කියන මිනිස්සු අපවිත්‍රනේ මොකෙන්ද? කටින් ඇතුළට ගන්න දේවල් නෙමෙයි. හරිද? මෙතනින් පිටට එන දේවල් වලින්. හරිද? අදත් බලන්න යනවා මේකට. එතකොට ඇයි මේ දිව මේ තමයි බලය දිවේ තියෙන්නේ. දැන් අපි දැක්කා පෞල්තුමා කියන දිව යටත් කරන්න බෑ. දිව එකේ තියෙන මරණීය විසක් තියෙන්නේ. මේක කොයි පැත්තට විසික් වේද කියලා කියන්න බෑ. ඒක නිසා අයා කියනවා එකක් අපිට පෙන්නවා මේක ලොකුවට පාරට්ට ගුණ ගන්න අවයවයක්. ගින්නක් අවුලන්න පුළුවන්. මේකට බලයක් තියෙනවා මේ දිවියත් ඇතුලේ. දිවත් එක බලයක් ක්‍රියා කරනවා. එතකොට ඒ වගේම ඊගා එකේ කියනවා මරණයත් ජීවනයත් දෙකම තියලා තියෙන්නේ මෙතන. ඔබ කෙනෙකුගේ ජීවිතයට ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගේ වචනේ ඒක ජීවනයක්. කෙනෙකුට ප්‍රකාශ කරන ලෝකේ වචනේ ඒක මරණයක්. අමු යක්ෂයාගේ වචන නම් මනන් ඕනේ නැහැ. වැඩි දුර යන්න ඕනේ නැහැ. මෙතනින් අපි අල්ලගමු. ඇයි අපි දිව යටත් කරගන්න ඕන එහෙනම් ජීවිතේ? බලන්න යනවා. පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ දිව යටත් කරගත්තු දුවන්නේ ඒකෙන් ගින්නක් ඇවිලිනවා කියලා දන්නවනම් දෙවියන් වහන්සේකට කැමති නැති නිසා. ඒකෙන් අපේ වරද්දක් වෙන්න පුළුවන් කියලා අපි දන්නවනම් අපි නිශ්ශබ්ද යුත්තේ මං සතුව සභාවේ මේකේදී ගා හැම වෙලේම මේක පරිස්සම් කරගන්න කට වහගන්න. ඇයි? පළවෙනි දේ තමයි උන්වහන්සේ හිතෝපදේශ 6:17 කියනවා. පෙරලන් හිතෝපදේශ අපේ ලොම් බයිබලයේද 6:16 පළවෙනි දේ දෙවියන් වහන්සේ මේ විදිහේ දිවකට කැමති නැහැ. උන්වහන්සේ ද්වේෂා කරන කාරණා 6ක් තිබේ. එසේ උන්වහන්සේට පිළිකුල් වූ කාරණා 7ක් තිබේ. නමෙන් උඩඟු ඇස්ය ගොරුකාර දිව. අන්න දිව. මෙතන සඳහන් කරනවා ගොඩක් දුර යන්න ඕනේ නැහැ. ගොරුකාර දිවය. දැන් මම අර කිව්ව උඩින් කෑල්ල පොඩි කෑල්ලක් මෙතන පෙන්නනවා. මොකද්ද මේකෙන් කියන්නේ? බොරුව පිටරෙන්න පුළුවන් ප්‍රමාණය හරි වැඩි. ඒක නිසා මේක ප්‍රවේශම් කරගත යුතු වෙනවා අපි. ඒක තමයි පළවෙනි තමයි දෙවියන් වහන්සේ කැමති නැති ඉඳා. දෙවියන් වහන්සේ මේකට කැමති නැහැ. මේ අපෙන් පිට වෙන්න උදේ මිනිස්සයා දෙවියන් වහන්සේව අඳුනගන්න පස්සේ දැන් ඉස්සර නම් අපි කිව්වෙම බොරුනේ. හරිද? බොරු 100ක් නැද්ද? ඒක 70ක් විතර කියලා දානවා. හැබැයි තවමත් ක්‍රිස්තියානි ජීවිතේ එතන නම් තියෙන්නේ මේ දිවේ බලය ක්‍රියා කරන්නේ මරණයට යන පිණිසයි. හැබැයි අපි ඒකෙන් දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා නම් ඒක ගෙනියන්න පුළුවන් ජීවනයට. තව ටිකක් අපි බලන්න යනවා. හalleluya. ඉතින් දෙවෙනි කාරණා තමයි මේ දිවෙන් අපි මේ නපුරු දේ, මේ ලෞකික දේ, මේ අනවශ්‍ය දේ ප්‍රකාශ කරන්න පටන් ගත්තොත් දෙවෙනි කාරණා තමයි අපි කිලුට වෙන්න යනවා. ඒක දෙවියන් වහන්සේ කැමති නෑ. දෙවෙනි කාරණේ අපි කිලුට වෙන්න යනවා. පෙරලන්න මතේ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 11.
හරියටම කිව්වනේ ගියස ඊ කිව්වනේ. මතේ 15 මොකද්ද කියලා තියෙන්නේ? කටට ඇතුල් වෙන දෙයින් මනුෂ්‍ය අපවිත්‍ර වෙනවා නේද? මනුෂ්‍ය අපවිත්‍ර වෙන්නේ කටින් පිට වෙන දෙයින්. කටින් පිට වෙන දෙයින් මනුෂ්‍ය මොකද වෙන්නේ? අපවිත්‍ර වෙනවා. එතකොට අපවිත්‍ර දෙයක් අපේ ජීවිතේ තියාගන්න එපා. මේ දිව ප්‍රවේශම් කරගත්තොත්, මේ කට ප්‍රවේශම් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා හුඟක් දේවලින් පවිත්‍ර වෙන්න. අපි කියනවානේ කට වහන් ඉන්නකම් මොකද? දේවතාවියක්. හරිද? කට ඇරිය ගමන් මොකද්ද? යක්ෂණියක්. එහෙනම් කට වහලා තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෑනු විතර නෙමෙයි පිරිමින්ටත් එහෙම තමයි. හරිද? ඉතින් එතකොට දෙවියන් වහන්සේ කාරණා දෙකක් කියනවා. පළවෙනි කාරණා තමයි එක උන්වහන්සේකට කැමති නැහැ. දෙක අපි අපවිත්‍ර වෙන්න යනවා. මේ කාරණා දෙක අපි හැම වෙලාවෙම වග බලා ගත යුතුයි අපේ ජීවිතේ. මොනවද අපේ දිවෙන් වෙන්න පුළුවන් වැරදි කියන්න බලන්න. බොරු. තව? මම ප්‍රධාන කාරණා කීපයක් කියන එකක් කිව්වා බොරු කීම. උන්වහන්සේ හිතෝපදේශයේ 12:22 කියනවා බොරුකාර තුල් ස්වාමීන් වහන්සේට පිළිකුල්ය. ඒ සදාලස හසුරෙන්නාට උන්වහන්සේ ප්‍රසන්නයි. මේක දෙපැත්තටම ගන්න පුළුවන් දැන් අපිට. බොරුකාර තුල් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මොකෙන් එළියට එන දේවල් ටික. හරිද? අපි බොරු නම් කතා කරන්නේ ඒක පිළිකුල් කමක්. ඒ නිසා මගේ ආදරණීය දරුවනේ කොයි වෙලාවකවත් දෙවියන් වහන්සේගේ දරුවෝ විදියට Tamanට වාසියක් වෙතත් අවාසියක් වෙතත් ජයක් වෙතත් පරාජයක් වෙතත් ඇත්ත කතා කරන්න. ඒකට බය වෙන්න එපා. කාගේ හරි දෙයකින් අපිට අපහසුතාවයකටපත් වෙන්න උනත් එහෙම නැත්නම් අපිට එකකින් අලාභයක් වුණත් ඇත්ත ඒක නම් ඇත්ත කතා කරන්න. ඒ සත්‍ය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ. ඒ අර අපේ මුඛයෙන් බොරු කීම කියන එක එළියට ගන්න එපා මොනම කාරණාවක් උඩවත්. මොකද්ද වෙන්නේ? එක දෙවියන් වහන්සේ කැමති නැහැ. දෙක අපි අපවිත්‍ර වෙන්න යනවා. අපි අපවිත්‍ර වෙනවා දෙවියන් වහන්සේ කැමති නැත්නම් අපි ඉන්න තැන වැරදි වෙන්න යනවා. පැහැදිලි කියන එක? ඒ වගේම කොලොසි පුතේ 3:8 ඉඳන් 10 වෙනකම් මම කියවන්නම්. දැන් නුඹලා ඒ සියල්ල කෝපය, උදාස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම නුඹලාගේ මුඛයෙන් නික්මෙන කත කතා පහ කරන්න. එකිනෙකාට බොරු නොකියන්න. මක් නිසාද නුඹලා පරණ මිනිස්යාගේ ක්‍රියා සමග තමා අලුත් මිනිස්යාම වූ තනන් වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගන්න සඳහා අලුත් මිනිස්යා පැනනගත්තේ වේ. අලුත් මිනිස්යා වෙච්ච අපේ ජීවිතේ තාම තියනවා නම් මම බොරු නම් කියන්නේ. අනේ ක්‍රිස්තුස් වහන්සේ කල්පනා කරනවා මං මූ වෙනුවෙන් කුරුසෙට ගියානේ. මේව කව ගලව ගන්න මං කුරුසෙට ගියාද? දැන් ක්‍රිස්තියානි හරි ස්ටෑන්ඩඩ්. දැන් ලෝකේ හොඳට දන්නවනේ. කාමීත්‍යාචාර කරන්නේ ක්‍රිස්තියානි. හරි අඩුයි. එහෙමත් එකෙක් තමයි පිස්සුවක් එළියොත්. හරිද? සාමාන්‍යයෙන් කාමීත්‍යාචාර කරන්නේ ඇයි? දෙවියන් වහන්සේව දන්නවා. හරිද? එතකොට තාම මොනවාද? ආරක්කු සිගරට් බොන්නේ එහෙම ක්‍රිස්තියානි අපි දකිනවා. හරිද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. පටන් ගත්ත වෙලේ නම් කතා කරන්නේ වටේම තියෙන ගමේ තියෙන ඕපදූප ටික තමයි කතා කරන්න පටන් ගන්නෙ. හරිද? තනිකර බොරු කියනවා. දන්නෙත් නැහැ දැකලත් නැහැ. හරිද? ඒක අපේ මුඛයෙන් අපි පහ කරන්න ඕනේ අදම. ඒක වුණොත් අපේ ජීවිතේ මේ යන ගමනේ ඔබ තනිව යන ගමනේ ඔය යන්නේ අපහසුවෙන්. ඔබ ආයතනයක් විතර ආයතන යන්නේ අපහසුවෙන්. ඔබේ ගෙදර යන්නේ අපහසුවෙන්. ඒ වගේම සභාව යන්නේ අපහසුවෙන්. මොකද පාපය ගේ ඇතුලේ තියෙනකොට, පාපය සභාව ඇතුලේ තියෙනකොට, පාපය මේ කියන වැරද්ද දෙවියන් වහන්සේගේ දරුවෝ එකතු වෙන තැන, එහෙම නැත්නම් දරුවොත් එක්ක, එහෙම නැත්නම් නායකයෝ එක්ක තියෙනකොට එතනින් එහාට ඇදහිලිවන්තොත් එක්ක කුමන කතාවද? අද මම මේ ඔඩියන්ස් එකට කතා කරන්නේ. පැහැදිලි කියන එක ඒ නිසා බොරු කීම පහ කරගන්න අපේ. ඒ කියන්නේ අපේ දිව ප්‍රවේශම් කරගන්න. මොකද මේකෙන් අවුලවන්න පුළුවන් ගින්නක් අපි ඒකට අහු වෙන්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඕපදූප. මොනවද මේ ඕපදූප කියන්නේ? ආශාන් මට කියනවා මේ මං පාස්සේ මේ කතාව කාටවත් කියන්න එපා කියලා මං කියනවා. මට කියනවා මොකද්ද මල්ලි? කියලා මමත් අහගන්නවා. අහගෙන ඉන්න රංගනේ මේ අරුව අර මේව කතා කරා ඇත්තද? රංගෙන් අහන්නේ ඇත්තද කියලා. දැන් මේ මනුස්සයා මොකද්ද මට කිව්වේ? කාටවත් කියන්න එපා කියලා. මම මොකද්ද කියලා තින්නේ? ගිහිල්ලා කතා කරලා. එතකොට රංග කියනවා උඹ එන්නේ වෙන්න බෑනේ. රංග ගිහිල්ලා පියංගත් එක්කත් කියලා බලපන් ගරු වෙන කතාවක් කියලා පාත්තත් එක්ක කියලා. මේක තමයි උපදූප. ඒ කියන්නේ මෙයා රහසක් මට කියනවා. සමහර මෙයාගේ ජීවිතයේ අතිශය පෞද්ගලික දෙයක් වෙන්න පුළුවන්. මම මේක ගිහිල්ලා වටේම කියනවා.
දැන් එහෙම කියනවා තියෙනවා මං හරිද? දැන් උදාහරණයකට මොන ඒ ඕපදූප කියලා කියන්නේ දැන් මෙයාගේ ජීවිතේ සාක්ෂිය. මෙයා මාත් එක්ක බෙදාගෙන මම සාක්ෂිය වලත් එක්ක බෙදා ගන්නවා. සමහරවිට එයාත් බෙදා ගන්න. ඇයි? ඒක දෙවියන් වහන්සේට ගෞරව දෙන පිණිස. නෑ ඒක කියන්න එපා කියන්නේ. ඒක කියන්න එපා කියන්නේ. හරිද? කාටවත් කියන්න එපා කියලා කිව්වම ගියාගෙන අපි මොකද්ද මේ කරන්නේ? අපි ඕපදූප කතා කරනවා. ඒ වගේම අපහාස කරනවා. ඕපදූප කියන්නේ මේ ඔක්කොටම රහස් බෙදා ගන්නවා. අනිත් එක අපහාස කරනවා. අපි 3-4 දිනක එක්කව වෙනවා. දැන් අද අපි රැයට කාරේ ගියන ගමන් මායි මේගොල්ලෝ කට්ටිය යනවා. යනකොට අපේ මාතෘකාව වෙන්නේ කාවද කියලා රංග යනෝමයි. හරිද? මාතෘකාව බලපංකෝ අද කණ්ඩ දුන්නෙත් නැහැ නේද? හරිද? තේකක් අතර ඇරිලා දුන්නේ. නිකන් බැන බැන යනවා. හරිද? මොකක්ද මේ කරන්නේ? මොකක්ද මේ කරන්නේ? ඕපදූපයක්. හැබැයි මොකක්ද අපි රාමතුනේ? මේ රන්ට ආපු හැම දවසෙම මුන් දෙන මැරිගෙන කණ්ඩ බොන්න හැමදාම දුන්න අපිට. සංඝාරුවකට දුන්නා, සිකුරාදා දුන්නා, ඉරිදා දුන්නා. එක දවසක් නැති වෙනවා. හරි පටන් ගන්නවා ඉතින් කතා කරන්න. හරි. අපි දවල්ට කියනවා කාලේ එනවනේ. වැඩි කාලෙත් දානවා. පැහැදිලිද? මේ තමයි අපි ඕපදූප කතා කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ සමහර විට අපි මේක මහ දෙයක් නෙමෙයි. මේක හරි ලොකු දෙයක් නෙමෙයි. බලමට එහෙම ප්‍රශ්නයක් නෑ මේ කතා කරුවට. නමුත් ඔබ දන්නවද මේක දෙවියන් වහන්සේ ඉදිරියේ අප්‍රසන්නයි. දෙවියන් වහන්සේ මේකට කැමති නෑ. මේ කතා කරන්න දේව වචනේ අපි නික්මෙන්න දැන් ටීවීෙන් කතා කරලා වචනයෙන් අපි පිරෙන්න යනවා. මේ වගේ දේවල් එළියට එන්න අපි මේ ඇතුළ අපවිත්‍ර වෙන්න යනවා. මොකද ආයි පිරෙන්නේ කිලුටු. ඒක නිසා අපි මේ දෙවෙනි කාරණේත් නවත්තන්න. එක බොරු කියන්න එපා. ඕපදූප කතා කරන්න එපා. තුන්වෙනි එක තමයි පැමිණිලි කරන්න එපා. මොනවද පැමිණිලි කරන්නේ? පෙළන ඕපදූප කියන එකට හොඳ උදාහරණයක් දෙන්න. හිතෝපදේශ 20:19. වල අහලා තියෙන සින්දු ඕපදූප කවුද සුනිල් පෙරවත් ලියලා තියෙනවා. ඒලා කියමින් නැබිදින්න රහස් එළිදරව් කරන්නේ. හැබැයි බොහෝ සෙයින් කට අරිනා සමග සමාගම් නොකර. තව හොඳ උපදේශකුත් දෙයන් වහන්සේනවා. මොකද්ද? මේක කියමින් ඇවිදිනවා කෙනා රහස් එළිදරව් කරනවා. දැන් උදාහරණයකට අපේ සභාවේ රහස් තියෙනවා. තියෙනවද? රහස් තියෙනවා. ඒ කියන්නේ සභාව ගෙනියන විදිය, සභාවේ නායකත්වය ගන්න තීරණ මේ ටික තමයි ගන්නෙ. හරිද? අපි මේ රහස් අරගෙන හින් කතා කරනවා. මේක ඕපදූපයක්. හරිද? ඒ කතා කරපුවම මොකද කරන්නේ? එබැවින් බොහෝසේ කතා අරින්නා සමග සමාගම් නොපවත්තන්න. එතකොට මේ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නකොට ඉස්ලාම් වෙන්න ඕනේ මොකද්ද? අපිට සිද්ධ වෙනවා ඒවා පැත්තකින් තියන්න. සභාවේ සමහර තැන්වල අපි හිතන ඇයි මෙහෙම වුනේ කියලා. අපිට සිද්ධ වෙනවා මේ කාරණාව කරන්න. ඊට පස්සේ පෙරලන්න පිලිප්පි පොතේ 2:14-15. අද බයිබලෙන් පෙරලනවාද? පැමිණිලි කරන්න එපා කියලා. පැමිණිලි කිරීම ගැන කියනවා. වංකව හිතුවක්කාර පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් පිලිප්පි 2:14-15 දෙවියන් වහන්සේගේ නිර්දෝෂී දරුවන්ව සිටින පිණිස කෙඳිරීමද විවාදද නැතුව සියල්ල කරන්න. ඔවුන් අතරේ නුඹලා ජීවනීය වචනේ පාමින් ආලෝකවල් මෙන් ලෝකේ දක්නා ලබන්නෝය. එතන පැමිණිලි කරනවා කියන එකේ කැලි කිහිපයක් තියෙනවා. කෙඳිරීම විවාද. මොනවාද කෙඳිරීම කියන්නේ? පැමිණිලි. දැන් මොකක් හරි කියනවා. දැන් රංගන හුඟක් තියෙනවා මේ පැමිණිලි කිරීම රංගකේ තියෙනවා. හරිද? බීලුවට ගත්තේ උනාට ඒ මොකද්ද පැමිණිලි ගන්න? දේශනා අදම කරන්න ඕනද? මේ සතියෙම කරන්න ඕනද? ලබන සතියේ කරන්න බැයිද? හරිද? සති දෙකකින් කරන්න. මාසෙන්දිම කරන්න. මොකද්ද මේ? මේ කෙඳිරීම. තව පැමිණිල්ලක් තියෙනවා විවාද. එයා කොහොමද මට ඒක කියන්නේ? එයා කවුද? එයා මට කියන්නේ? එයා මං ගැන දන්නවද? හරිද? සාමාන්‍ය සභාවේ තුනත් ඕක ඔෆිස් එකේ බොස්ට බයිනවා. ඌ කවුද මට ඒක කියන්නේ? හරිද? හැබැයි දැක්කම සර් කොහොමද? මැඩම් කොහොමද? හරි ෂෝක් ඇඳලින්න එක ලස්සනයි. හරි ජොලි කියලා කියනවා. හැබැයි ගියාම මොකද්ද මේ? පැමිණිලි කරනවා. දෙවියන් වහන්සේ මේ දෙබිඩි ස්වරූපයට කැමති නැහැ. මේ කොහෙන්ද එන්නේ? මේ දිවෙන් එන්නේ. ඒක නිසා අපි හැම වෙලෙම ප්‍රවේශම් වෙන්න මේ කාරණා තුනක් දැන් මම සඳහන් කරුවා. අන්තිම එක තව එකක් කියනවා. පැසසුම්. ඒක හරි හොඳ දෙයක් නේ පාස්ටර්. පැසසුම් කියන්නේ හරි ෂෝක් නේ. හරිද? ගීතාවල දෝෂරි පරිච්ඡේදය පෙන්නන්න. තුන්වෙනි පදේ සහ හතරවෙනි පදේ. අපේ දිවෙන් ජය ගන්නෙමු. අපේ තොල් අපේම. අපට ස්වාමියා කවුදයි කියන්නා වූ
චාටු සහිත මුඛ සහ මහත් කාරණා කියන දිවද ස්වාමීන් වහන්සේ කපා හරින සේක. ආමෙන්. පැසසුම් දෙනවා. කොහොමද පැසසුම් දෙන්නේ? හරිද? කවුරු හරි දෙන මේකේ හොඳ වැඩක් කරනවා. අද වර්ෂිප් එක ලස්සනට කරා. ඇත්තටම ලස්සනට කරා. හරිද? එතකොට ඔය දෙන්න ලස්සනට ඒක කරපුවාම මං අතන බලන් ඉන්න ගමන් මම යාක් නේන බලපල්ලකෝ මීයපිට දෙල්ල මුන්. හරිද? හැබැයි මම මුන්ට මොකද කරන්නේ? නියමයි ඈ. හරිද? මේ කොහෙන්ද මේක? මේක මෙතනින් ආවේ. හැබැයි ඒක ඇතුලෙන් ආවේ නැහැ. හරිද? මෙන්න මේ කාරණා හතර ගැන අපි ප්‍රවේශම් වෙන්න. පළවෙනි එක මොකද්ද මං කිව්වේ? මං ආයෙ මුලින්ම සමරියක් කරන අන්තිම එකට එන්න ඉස්සලා දිවට බලයක් තිබෙනවා. හරිද? එතකොට මේ බල මොකද්ද මේ බලය? මේ බලය අපි ප්‍රකාශ කරන්නේ දිවෙන්. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන උන්වහන්සේගේ මුඛයෙන් ඒ දිවෙන් ප්‍රකාශ කරුවේ. ඒ දෙයට බලයක් තියෙනවා. එතකොට අපි ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ දේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ප්‍රකාශ කරන්නේ මේ ලෝකයේ දේ නම් එහෙම නැත්නම් යක්ෂයාගේ දේ නම් අපිට හිතු දේ නම් ඒක න අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මෙතනින් එන දෙයට බලයක් තියෙන යන නිසා. ඈ බාට බහිනවා. පිළියන්දල හොඳ මුදාන්නේ බාට බහිනවා වගේ තමයි. එහෙනම් හරි ප්‍රවේශම් වෙන්න. ඔයාලා පුදුම වෙන්න එපා. ඔයාලා කාටද හෙන ගහපන් කියලා කිව්වොත් ඌ හෙන ගහලා තිබුණොත් එහෙම. ඒකට පුදුම වෙන්න එපා. ඒක නිසා අනේ පවුනේ මං කියපු දෙයට මේ මීට හෙන ගහලානේ කියලා කියනවට වඩා හොඳයි. ඒක අපි නොකිය ඉන්න එක. මොකද පස්සේ අපි දුක් වෙන්නේ. මං එහෙම කිව්වා තමයි. ඒත් හිතකින් නෙමෙයිනේ. වරදක් කළොත් සිතකින් නෙවෙයි. හැබැයි වැඩේ වෙලා. ඉතින් ඒක නිසා ප්‍රවේශම් වෙන්න. ඒකට මේ බලය ගැන අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා ප්‍රකාශ කරන දේ ගැන හරි ප්‍රවේශම් වෙන්න. මොකද ඒකට බලයක් තියෙනවා. අපි ඒක යටත් කරගත යුත්තේ මොකද? ඒක දෙවියන් වහන්සේකට කැමති නෑ. දෙවෙනි එක ඒකෙන් අපි අපවිත්‍ර වෙන්න යනවා. මේ කාරණා දෙක නිසා මේකද අපි පරිස්සම් වෙමු. ඉතින් මං කීපයක් කිව්වා බොරු කියන්න එපා. ඕපදූප කියන්න එපා. පැමිණිලි කරන්න එපා. පැසසුම් දෙන්න එපා. මුකෙන් එන පැසසුම් දෙන්න එපා. හරිද? ඉතින් මේකෙන් ගැලවෙන්න පුළුවන් අපිට හරි ලස්සන දෙයක් තියෙනවා. මේක කියලා අවසන් කරනවා. මොකද්ද? දිව දමනය කරගන්න පුළුවන් අපිට. කොහමද? කොහෙන්ද දිව කතා කරන්නේ? සිතේ පූර්ණකමින් මුඛය කතා කරන්නේ. එතකොට මේ එළියට එන්නේ කොහෙද ඉන්නවද? ඇයි දවස ගානෙම අපවිත්‍ර දේවල් කියලා මේක පිළලා තින්නේ. හරි කුණු ගොඩක්. දැන් කුණු ෆැක්ටරියක් ගේක ඇතුලේ. හරිද? දැන් මං වගේ බඩේමවත් එම ඒක ෆැක්ටරියෙන් මේ ට්‍රැක්ටරයක් කරලා තියෙන්නේ. හරිද? එන්නේ ඒවා. හරිද? වටේම ගිහින් එකතු කරන් යනවා කෝ ටික දා ගන්නවා. මේකෙන් දෙනවා කුණු එක ගහන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මම කුණු දෙනවා මං කුණු වලින් පිරෙනවා. මගේ ජීවිතේ පල්ලෙහාට යනවා අනිත් ජීවිතත් මං පල්ලෙහාට අරගෙන යනවා. එතකොට මමත් පල්ලෙහාට යන ගමන් මං මේ සමාගමත් එහෙම නැත්නම් ක්‍රිස්තියානි දරුවන්වත් මං පල්ලෙහාට අරන් යනවා. සමහර වෙලාවට මගේ භාර්යාව කිව්වෝ එයා ක්‍රිස්තුස් වහන්සේ තුල නැත්නම් හරියට තාම. එයා ගොඩනගමින් නම් ඉන්නේ. හරිද? මම මගේ ප්‍රකාශන ගැන හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. හැබැයි එයා මගේ මට්ටමේ නම් ඉන්නේ. හරිද? දැන් මමයි රේවි එක මට්ටමේ නම් ඉන්නේ. එතකොට ප්‍රකාශන ගැන මම කියන්නේ පල්ලෙහාන් ගොඩනගෙන මිනිස්සයාට අපි වැරදි දෙයක් අපේ මුඛයෙන් කිව්වොත් එහෙම. හරිද? කවුරු හරි නැමෙල්ලෙලා මේ අපි නමස්කාර කරනවා හල්ලෙලූයා. මෙහෙම කියන නමස්කාර ඕ නමස්කාර කරනවා. හරිද? අපි කියනවා එහෙම නමස්කාර කරන්න එක වැරදි ආත්මයක්. හරිද? අපි කියනවා මොකක්ද අපි මේ කරුවේ? අපි ප්‍රකාශනයක් කරා අර මිනිස්සයා කඩා වැටෙන පිණිස. මොකද අපේ හිතේ තියෙන කුණු ටික තමයි අපි එළියට දැම්මේ. පැහැදිලි මම කියන එක. ඒ නිසා මේක තමයි මම මේ කියන්න හදනවා උත්සාහ කරන්නේ. එතකොට අපි පිරෙන්න ඕනේ ඇතුළ මොනවින්ද? පෙරයන්ද මතේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 34 සහ 34 ඉඳන්. හොරාබකාශීරා බන්දේ රේකේරියන 34 34. පොළොන් වංශය නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කතා කරනවා. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේ. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේ. තවද මනුෂ්‍යයන් කියනා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්නට වෙන්නේ යයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේ නුඹේ වචන වලින් නුඹ වරදටපත් කරනු ලබන්නේ. එතකොට දැන් අපි කියනවා අනිත් මිනිස්සු අපිට කරපු දේවල් හින්දායි අපිට මෙහෙමුනේ කියලා. අපි කියනවනේ ඒක. නෑ.
අපි වැරදට පත් වෙලා තියෙන්නේ මොකක් නිසාද? අපේ මුඛයෙන් ප්‍රකාශ කරපු දේ නිසා. අපි කියන දේවල් වලින් අපි වරදටපත් වෙනවා. ඒ වගේම අපි කියන දේවල් වලින් අපි ජයටපත් වෙනවා. ඉතින් ඒකයි කිව්වේ මිහිරි දියත් තිත්ත දියත් එකම සිදුරෙන් නික්මෙන්න බෑ. එකවර දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්න බෑ. ඒකට අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නම් මේකේ කියනවා අපේ වචන හරි ප්‍රවේශම් කරගන්න ඕනේ. එතකොට වචන බහුල තැන හිඟයක් මොනවද නැත්තේ? වරද හිඟයක් නැහැ. හිතෝපදේශ 10 වෙනි පරිච්ඡේදය සඳහන් කරනවා වරද හිඟයක් වෙන්නේ නැහැ. වචන බහුල තැන. ඒ කියන්නේ මොනවද කතා කරන්නේ? දැන් අපි දැන් මෙතන හිටියා කතා කරේ. අපි මොනවද කතා කරේ? දේ වචනේ. හරිද? එතකොට වචන බහුල වුණාද? ওই වචන බහුල මොන වචනයද? දෙවියන් වහන්සේගේ වචනය. ඒ කියන්නේ ඇත්තටම අපි තුල තියෙන ඕන දේ තමයි බහුල වුනේ. මොකද අපි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ ඒක ඇතුලේ තියෙනවා. අරන් එනවා. එතකොට තව එන්න අපිටම තේරුණා අපි පටන් බයිබලේ පෙරලනකම් ඔය තිබුණේ නැහැ. මම කිව්වා ගන්න බයිබලේ අපි. බයිබලේ නම් පෙරලෙච්ච වෙලාවේ ඉඳන් අපි කතා කරන්න ගත්තා. කොහෙට අපි ගියාද? හරිද? ඒ ගියයි. අපි කතා කරන්නේ වචනේ. මොකද අපි තුල ඉන්න තනන් වහන්සේ අපි තුලින් ප්‍රකාශ වෙන්න පටන් ගත්තන් පස්සේ ඒ එන දේ කොච්චර වෙලට ගියත් මේක පිරෙනවා දිගටම. ඒ පිරෙන්නේ දේ වචනේ. එතකොට අපි ඇතුළ පිරලා තියෙන්න ඕනේ අර කියන කුණු වලින්වත් මේ ලෝකේ දේවල් වුණත් අල්ලපු ගෙදර ආයකයවත් පල්ලෙහා ගෙදර කාගේකවත් වටේ පිටේ තියෙන දේවල් වලින් නෙමෙයි. අපි පුරවන්නේ මොනවද? ඇත්තට මේ වයින්. හවස ගෙදර ඉන්නේ මොනවයින්ද? ඔෆිස් එකේ තියෙන වැඩ ඔක්කොම ටික කරේ තියාගෙන. හරිද? උදේ යන්නේ කරේ දාර ඉස්කෝලේ පොඩි උන් යන්නේ දැන්. උන්ගේ බෑග් එක බර පොඩි එකා කවුද? ලොකු දුවගේ බෑග් එක දාපන් මං ඉස්තුවා. මගේ අම්ම මේක මටත් උස්සන්න බෑ. එනේ බෑයි. ඊළඟ උදේට ඒක අරගෙන එනවා. ඉඳ ගන්නවා. තව ගොඩාක් කොල්ලට දානවා. ආයෙත් බෑග් එකත් අරගෙන යනවා. ඒ නිසා අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ පාමුල අදවත් හිස් කරන්න ඕක. ඔය කුණු ටික. මොනවා හරි තියෙනවනම් කාගෙන හරි අඩුමනේ Taman ගැනම හරි. එහෙනම් ස්වාම පුරුෂයා ගැන භාර්යාව ගැන මොන කාරණයක් තිබුණත් වටපිටාව ගැන මේ ලෝකෙ ගැන වෙන්න තියෙන ගැන උනේ ගැන මේ ඔක්කොම මොකද අපි කරන්නේ? අද බිමින් තිය දාන්න. හිස් කරන්න. අද ඉනම් පිරෙන්න පටන් ගන්න ආත්මයෙන්. මොකද බයිබලයේ 12:43 මතේ පුතේ සඳහන් කරනවා අපිරිසිදු ආත්මය නුඹෙන් දුරව ගිය කල්හි දිව නැති තැන්වල සොයා ඇවිද කිසිත් නොලැබ මාගේ ගෙට නැවත හැරියමු කියයි. ඒ පැමිණෙට ඒගේ අතුගා සරසා තමකද හිස්ව තියෙන්න යනවා. අපි ටික අයින් කරලා අපි පිරෙන්න පටන් ගත්තොත් ශුද්ධාත්මයන් වහන්සේගෙන් ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතයේ ඇතුළෙන් නිසා අපි එළියට එන්නේ ඒක විතරයි. ඒක අපේ ජීවිතේ මේ වෙලාවේ අපි හරි ප්‍රවේශම් වෙන්න ඕන කාරණාවක් මේක. මොකද්ද මේ කාරණාව? එක දැන් මම කිව්වා. දිව මේක යටත් කරගන්න. කොහොමද යටත් කරගන්නේ? හිතගෙන හැමදේම කියන්න යන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ වැඩ කරපු විදි හතරක් තිබුණා. හරි අද දැන් මේ මං කීකී හිටියා. දැන් ඒක මං මොනවාද සමහර කාරණාවලදී ක්‍රිස්තුස් වහන්සේ මොකද කිව්වේ? මටත් මතක නැහැ දැන්. මටත් උදව් කරන්න ඕගොල්ලෝ. සමහර ප්‍රශ්න ආපුවාම උන්වහන්සේ මගේ අරලා ගියා. සමහර කාරණාවල අහනවා මේක කොහොමද අරක් කොහොමද? මොකද මගේ අරලා ගියා. තවත් සමහර කාරණාවල උන්වහන්සේ උපමාවකින් උත්තර දුන්නා. තේරෙන එකේ තෝරගනින්න. මේ වචනෙන් කතා කර වෙන මොකුත් නැහැ. අපිට කියන්නේ එහෙම කොහොමද කියන්නේ? එහෙම වෙන්න බෑ. මේක මෙහෙමනේ. අපි ඔප්පු කරන්න ලක්ෂණ. පාස්ට් ඔප්පු කරන්න වැඩේ කොහොම හරි. කවුරු මොනාරි කිව්වොත් එයාව ගෙන්නන්න අපි තියලා අහමු. මෙන්න අපේ වැඩ හරිද? හරි මේ මුඛය මොනවද මේ කියන්නේ නෑ. උපමාවකින් උත්තර දුන්නා. ක්‍රිස්තුස් වහන්සේ. තා මොකද්ද කියලා උන්වහන්සේ? උන්වහන්සේ ප්‍රශ්නකින් උත්තර දුන්නා. මම කියනවා මම යතර කිව්වා නැටි කියලා. තවල මොන හරි කිව්වම ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ආපුවම හොඳ උදාහරණයක් තමයි යෝහන් බෞතිස්තේ ස්වර්ගෙන්ද පොළොවෙන්ද බෞතිස්මනේ කියලා උන්වහන්සේ අහනවා. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා උන්වහන්සේත් ප්‍රශ්නයක් අහනවා. very simple. මිනිසුන්ගේ කටවල් වහන්න මහා ලොකු දේවල් කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දේශන පවත්වන්න ඕනේ නැහැ. දේව වචනේ ප්‍රකාශ වෙන්න ඉඩ අරින්න. එක්ක අන්තිම එක නිශ්ශබ්ද වෙන්න. කොහොමද විශ්වාසී ශබ්දෙදී? උන්වහන්සේ දන්නවා දැන් මම ජය ගන්න යන්නේ. හැබැයි පිලාත් අහනවා මට පුළුවන් බෝ නිදහස් කරන්න ඕන නිදහස් කරන්න මට පුළුවන්. එයා ඔක්කොටම නිශ්ශබ්ද වෙනවා. එයා කියනවා ඔයාව වරදටපත් කරන්නත් ඔයාව නිදහස් කරන්නත් බලය මට තියෙන්නේ කියලා. අන්න ඒ වෙලාවට ටක් ගාලා උස්සනවා. ඇයි? මෙච්චලා නිහඬ ආපේ දෙවියන් වහන්සේට වචනයක් දුන්නේ නැද්ද? ඒක ඉහලින් ආවේ නැත්තම් ඔබට කිසි බලයක් නැහැ. එච්චරයි කියන්නේ. මෙන්න අපි පාවිච්චි වෙන තැන්
පාවිච්චි කරපු විදිය. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය හොඳටම ඇති අපි. මොකද උන්වහන්සේ 100%ක්ම වචනය. ඒකෙන් පිරීලා ඉන්නකොට අවශ්‍ය වෙලාවට මොකද්ද කරන්න ඕන කියලා ඒ නාත්මයන් වහන්සේ හොඳට මඟ පෙන්නනවා. අපි මොකද කරන්නේ? අපේ හිතේ තියෙන ඕන දෙයක් කටට එන ඕන දෙයක් ඔහේ කියවන් යනවා. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. හොඳට හිටපු උත් තරහ වෙලා. හරිද? හොඳට හිටපු ආයතනත් නැති වෙලා. හොඳට තිබුණු සභාවලුත් නැති වෙලා. හොඳට තිබුණු එකට හිටපු මනුස්සකනුත් නැති වෙලා. ඒ නිසා හරි ප්‍රවේශම් වෙන්න දිව ගැන. ඒ නිසා අද ඉඳන් විශේෂයෙන් මම කියනවා සභාවේ නායකයෝ කතා කරනකොට ප්‍රවේශම් වෙන්න. අපේ එහෙම ප්‍රශ්නයක් නෑ සභාවේ හොඳේ. අපේ ප්‍රශ්න නමුත් මම දේවල් එන්න කලින් මම වේලාසන සූදානමක් පිණිස හැමෝටම කියන්නේ. ප්‍රවේශම් වෙන්න කතා කරන දේ ගැන. මොකද මේකට පුළුවන් ලොකු ගින්නක් අවුල් ඉවර කරන්න. මේකට පුළුවන් නැත්තරම දේවල් නැති කරලා දාන්න. ඒක නිසා ඒ ගැන අපි ප්‍රවේශම් වෙමු. ඉතින් අපි තව එකක් මම කියන්න. වපුරන්නගේ උපමාව අපි දන්නවා. වපුරන්නගේ උපමාව මේකට හරි වැදගත් කාරණා. මොකද අපිට සිතට වැටෙන දේ හරියට ප්‍රවේශම් කරගන්න. මොකද ඒකෙන් තමයි එළියට ඇවිල්ලා මුකෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට සමහරුන්ට මග අසුන වැටලා ගියා. අහුවෙක් වැටුණ ගාම ඉවරයි. දැන් මෙතනින් මේ කියනකොට ගෙලියට බහිනකොටම ඉවරයි. මේක ගිහිල්ලා. මේක මෙතනදී ගිහිල්ලා තියෙන්නේ. ඒක ටක් ගාලා රංග බැටරියයි හින්දේ රංග මේ අරන් යන්න මේ. හරිද? ඔයා මේ වචනේ දාලා අරගෙන යන්න කියලා දෙන්න ඕනේ. හරිද? ඒක තමයි නායකයෙ වෙන්නේ. පැහැදිලි කියන්නේ නායක වෙන්නේ ඒකට. එතකොට තව කොටසක් ඉන්නවා. මොකද හරිය ගල් බිම් වල තරනවා වගේ. ටික වෙලාවක් හොඳට ඉන්නවා ජූලෙද ඉන්නවා. දැන් මේ දවස්වල එහෙම කීප දෙනෙක් ඉන්නවා සභාවේ. ඇවිල්ලා පාස්ටර් මට අරක් කරන්න පාස්ටර් මට මේක කරන්න මේකත් කරන්න අරකට කරන්න කියලා කියනවා. ඉතින් මම කිව්වා බොහොම හිමියන් අපි. මට අත්දැකීම තියෙනවා ජීවිතේ එළිදරව් තියෙනවා. මොකද ඒ කියන දේ ඔක්කොම කරන්නේ මට අරකට ඉගෙන ගන්න මේකත් කියනවා අරවත් ඕනේ ඔක්කොම ඕනේ. හරි හිමියන් අපි හිමීට වැඩ කටයුතු කරමු කියලා කියන්නේ ඇයි? ගල් බිම් වල වැටලා තියෙන ඉරාව්ව වැටලා රත් වෙන්න ගන්නකොට අර තිබ්බ ටික ආය නැහැ. එතකොට තමයි නායකයෝ ටික ඉන්නේ. අපේ මුගෙන් ප්‍රකාශ වෙන්නේ මොනවද? තෝට මං කිව්වා මං දැනගෙන හිටියම මේක කරයි කියලා. හරිද? ඒක කියන්න දෙන්නේ අපි නෑ. වතුර ගහන්න ඕනේ. ඒ ගල් ටිකේ තියෙන ටික අරගෙන හිමිරි ගිලා සරු බිමකට දාන්න ඕනේ. මගාසිය වැටලා තියෙනවා නම් ඒක ගෙන් සරු බිමකට දාන්න ඕනේ. තව ඒවා ඉන්න කටු එක්ක. මොකද සිත තමා මේකේ මුල මෙතන අපිට පෙරුණාට මේ දිව. මම දෙවෙනි කොටසට යන්නේ. ලබන සතිය කියන්නේ දැනුක් කියනවා. හරිද? මොකේ මේකෙන් එළියට එන්නේ? සිතේ පූර්ණකමින් කියවනේ මම. එහෙනම් අපි මේක පරිස්සම් කරගන්නම්. අපි ඉස්සලාම් මේක පරිස්සම් කරගන්නවා. ඇයි? මේ කරන ප්‍රකාශන එනවා මෙතන ඒ නිසා ප්‍රවේශම් වෙන්න මොකක්ද ඊගාව කාරණාව? තුන වැටෙන කොහෙද? කටු බිම් වලට. හරිද? කටු එනකොට ප්‍රශ්න එනකොට වචනේ යට වෙනවා. එතකොට අපිට වචනේ මතක නැහැ. පාස්තනම් කියන්නේ වචනේ තියෙනවා යේසුස් වහන්සේ කියලා බලා සිටිනෝ සවි අලුත් කරගන්නවා. මගුලක් කතා කරන්න එපා පාස්තර. එහෙම කිව්වේ නැතුණා මෙතන අහගෙන ඉන්නවා. ඔව් පාස්තර ඔව් කියලා යන ගමන් මට අර වගේ සිතේ පූර්ණකම මොකක් කතා කරලා යන ගමන් පාරේ බැන යනවා. එහෙමනුත් ඉන්න සබාවය බය වෙන්න එපා. යනගම් බැනනවා. මිනිහට පිස්සු මිනිහනම් කියයි. මිනිහට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්න දෙන්නේ. මේක තමයි ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? මේක යට වෙන්න දෙන්න එපා. මෙතනට වැපිරෙන්න දෙයි. මේක සරු බිමේ වැටෙන්න දෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ජීවිතේ වැපිරෙන්න දෙන්න. එතකොට ඔබ කතා කරන හැසිරෙන හැම තැනකම එන්නේ අලංකාර දේ වචනේ විතරයි. දෙවියන් වහන්සේගේ කරුණාව අත්දකින්න මිනිසෙක් නම් ඔබ හරි නිශ්චල මිනිසෙක් වෙන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ දිහා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ අපිට බයිබලයේ හුඟක් වල උදාහරණ ගනි. හැබැයි අපිට ඉන්නේ කවුද? අපි කියන්නේ. අපේ මුළු බයිබලයේ ඇත්ත වෙන්න උදාහරණ වෙනවා ගන්න මිනිස්සුන්ව. දාවිත් වගේ කියයි එකේකට ගල් කැටෙන් ගියා. ඔබ දාවිත් වගේ ඈ. එහෙම කියන්න පුළුවන්ද අපිට? ඇයි කියනවා ඇයි? දාවිත් ගහුවානේ ගොලායට. හරිද? එහෙනම් එහෙම ඉන්නකම එකපාර රංගට හරි මට හරි ගිහුවොත් එම ගලක. රංග දාවිත් වගේ මොනවායි ගොලායත් වගේ. හරිද? වචන නොපෙන්නන්න පුළුවන්. මේ මොකද්ද මේ කරන්නේ? යක්ෂයවත් මේ වගේ උඩරේ වැටි දාන්නේ නැහැ දිවෙන්. අපි ඒ තරම් සෙනගක්. මොනවා හරි දෙයක් කරලා ඒක ටක් ගාලා බයිබලෙට ගිහලා අපි ඔප්පු කරලා පෙන්වන්න හදනවා. මොකද්ද අපි මේ හිතේ තින්නේ? මේ කාරණා වලින් අපි එළියට එන්න ඕනද? ඒක නිසා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. අපිට දවසක් එනවා විනිශ්චයට මුහුණ දෙන්න වෙන.
ඔයාලා හිතනවා ඒකට තව කල් තියෙනවනේ. එතකොට ගිහින් සමාවර ගත්තාම ලේසි. මැරෙන්න ඕන මිල ජේසුනේ සමාවෙන්න දකුණු පැත්තේ හිරපු උටලා වගේ කියලා. නෑ. එච්චර කල් ඉන්න ඕනේ නෑ. අපි මේ මුකෙන් ප්‍රකාශ කරගෙන යනවා දේවල්. හරිද? අපිට යද්දී එක තේරෙන්නේ නෑ. හැබැයි දවසක් එනවා ඒ වගේ රිසල්ට් අපි අහුලගෙන යන්න වෙනවා. අන්න එදාට හැරිලා කියන්න එපා මම මේ කියපෝනේ මම නෙලන්නේ. සමහරවිට මෙහෙම කියන්න පුළුවන්. අපි අල්ලපු ගෙදර කන නිර්දෝෂව ඉන්නකොට දැන් මෙහා පැත්තේ ගෙදර කියමු. බැනගෙන දවස් 20න් බයිනෝ. අපි. ඒ මොකද ආසී කාර්යයක් නැතු ඉන්නේ අපිත් එක්ක. හරිද? අපි බයිනෝ. හරිද? දැන් ගිහපාර සබන් කඩ වැද්දේ දුක. හරිද? හරිද? අපි නිවා සබන්ද? හරිද? අපි බයිනවා කියමුකෝ. අපි කියනවා මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ මුකේ අරගෙන මොකද්ද අපි මේ කරන්නේ? මේ වැරදි වැපිරීමක් කරන්නේ. හැබැයි මේක වපුරගෙන ගියපු දවසක ආයේ දවසක් එන්න ගන්නවා. මොනවාද? අපි දුන්න දෙයකට කවුරුද? මෙයා බඩුද? මෙයා ගබන්ද? හරිද? මෙයා කන්න බලන්න. පැහැදිලි කියන එක. ඒ නිසා තමා මිනිස්සෙක් තමා වපුරන දෙයම කපන්න යනවා. ඒකට මේක පාවිච්චි කරගන්න එපා. මේක පාවිච්චි කරනකොට දේව වචනේ විතර පාවිච්චි කරන්න. එතකොට පාස් අපි දේව වචනේ විතරද කතා කරන්න ඕනේ. පුළුවන් නම් ගොඩක් හොඳයි. වෙන මොකක් කතා කරන්න හොඳ නැද්ද? ඇත්තටම දේව වචනේ ඔයාලගේ ජීවිතයේ ඕනම තැනක කතා කරන්න අවශ්‍ය දේවල් ටික තියෙනවා. පැකේජ් එකක් විතර බයිබලේ. මොනවද තියෙන්නේ? ඔය දෙන්න ඉඳ ගන්නවා කොහරි ගිහිල්ලා කන්න බොන්න. ඉඳ ගන්න මොනවාද ඔය දෙන්න කතා කරන්නේ? ඔය දෙන්න කතා කරන ඔය දෙන්න ගැන. හරි අපේ ජීවිතේ අපි ඉස්සරහට මොකද කරන්නේ? හරිද? ඒ වෙලාව මෙහා හුඟක් වෙහෙස වෙලා නැත්නම් ඔයාකුවක් වෙහෙස වෙලා ඉන්නේ. අල්තාලෙන් කියනවා බය වෙන්න එපා. හරිද? දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මම යාඥා කරනවා යාට. හස්බන්ඩ්ගේ අතාලගෙන යාඥා කරනවා. මොකද්ද මේ කරන්නේ මේ? මම මේ වපුරන දේ මං කපන්න බලාගෙන මං එක වපුරනවා. මේ දිව පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ උසා. හැබැයි ඒ වෙලාවේ මොකද්ද ඉන්නේ? ටික හිනාලා හිටන්කෝ. හරිද? එහෙමද අපි කියන්නේ? එතකොට මොකද්ද මේ මං කරන්නේ? අර මිනිස්සයා මගේ මුඛයෙන් හරියට සනසන්න තිබුණ වාර ගණක් තියෙද්දි මං ඒ දෙවියන් වහන්සේ දීලා තියෙන මුඛයේ දිව පාවිච්චි කරලා ඒ මිනිස්සයව හිටියටතර පල්ලෙහා බිමට අදලා දැම්මා. මේක කරන්න එපා. ක්‍රිස්තියානිට මේක අයිති නෑ. ඒ මොකද්ද මේ කරන්නේ? අලංකාර දේව වචනයි. අයි බයිබලයේ තියෙන්නේ. යාඥා කරන්න. දැන් ඒදි කතාව නම් නිශ්ශබ්ද වෙන්න කියලා. කතාව නේ රණ්ඩුවක් ගියොත් නිශ්ශබ්ද වෙන්න කියලා. අපේ උන්ට රණ්ඩුවක් ගියොත් නිශ්ශබ්ද වෙන්න මට නම් බෑ. මට එකට 10ක් කියන්න ඕනේ. මගේ හිතේ ඔක්කොම යනවා කියන්න ඕනේ. හරි ඒක නිසා මොනවද හොඳම දේ? නිශ්ශබ්දනේ දනගාලා යාඥා කරන්න. දෙන්න අත්තල කියන අපි දෙන්න යාඥා කරමු. එතකොට මේ සිදුර කාටවත් අවස්ථාවක් වෙන්නේ නැහැ තිත්පදිය නික්මෙන්න. ඒකෙන් එන්නේ මිහිරිදියමයි. ඒක හොඳට ඉන්න වෙලාවටත්, අවුලෙන් ඉන්න වෙලාවටත්, වැරදි ඉන්න වෙලාවටත් එන්නේ දේව වචනේ විතරමයි. මොකද යාඥා කරලා පටන් ගන්න දේ ඔබගේ ජීවිතේ ඵල දරන්නට යනවා. ඒ ඵල පවතින්නට යනවා. උන්වහන්සේගේ නාමයෙන් මොන දෙයක් නමුත් උන්වහන්සේ ඔබට දෙන්න යනවා. හලෙලූයා. ඉතින් අපි හැමෝම නැගී සිටිමු. හලෙලූයා. මහිම වේවා දෙවියන් වහන්සේට.